මම දැන් ඉන්නේ මේ මැසි ජනපදේ මීට අවුරුද්දකට වගේ ඉස්සෙල්ලා ඇලුමිනියම් කලයක තිබුණේ. මේක කීර කොටුවක්. මේ කීර කොටුවේ වතුර දාන්න ගෙනාවු කලේ ඔය මඩුවට තියලා තිබ්බාම මේ මැස්සු ඇවිල්ලා ඊට පස්සේ ඒක අවුරුදු 4ක් විතර වගේ තියලා තියෙන මේ මැස්ස ගන්නේ නැතුව. මේක හිමිකරුවෝ ඒක කළා දෙන එක අරගෙන නැහැ. ඒක එහෙම තියෙන්න ඕනේ. ඊට පස්සේ ඉඳගෙන දවසක මට කිව්වා මේකයි මෙහෙම එකක් තියෙනවා. මේමයි එක වද කළු පාට වෙලා. යයිද දන්නේ නැහැ. මම එලා ඇත්තටම ආවට පස්සේ මම දැක්ක කළු පාට වෙලා වගේ තියෙනවා. මම හිතන්නේ යන්න කිට්ටු වගේ තිබුණේ. ඒක මම මීමැසි පෙට්ටියකට ගත්තා. ඒ ගත්තකට දෙක තියෙච්ච වදතිල තත්ත්වේ මේ වීඩියෝ පසුබිමින් ඇති. ඒ තියෙන තත්ත්වේ. ඒ තියෙච්ච වීඩියෝගේ මීමැසි මේක අරගෙන ඉවරලා අද දැන් අවුරුද්දකට වැඩ කිට්ටුව කාලයක් යනවා. දැන් මේ වර්ධක කාලෙත් එක්කම දැන් පැණි වාරය ඇවිල්ලා තියෙන දැන් ඊට අනිත් වහින්න ගන්නවා. ඒකෙන්ද අපි ලෑස්ති කරා මේකේ පැණි තත්ත්වය කොහොමද කියලා බලන්න. අපි දැන් බලමු මේ අවුරුද්දකට විතර දාපු මීමැසි කලේ පැණි වල තත්ත්වය. මොකද මම එහෙම කියන්නේ මොනවාක් හින්දා නෙමෙයි. අපි හුඟක් අයට දාලා තියෙන මීමැසි පෙට්ටිය වල දැම්මට වැඩක් නැහැනේ. මීමැසි පෙට්ටිය වල දැම්මට වැඩක් නැහැ. මීමැසි පෙට්ටිය පරිස්සම් කරන්න බැයි නම. අපි අලුත් ප්‍රවණතාවයේ තියෙන්නේ කොහේ රුකුලක් තියලා පැණි කරලා පෙට්ටියකට මැස්සු ටික දාන එක නෙමෙයි. අපි පෙට්ටියකට මැස්සෝ එකතු කරලා මීමැස්සන්ටම කියලා පැණි ටික මේ පැණි පෙට්ටියට එකතු කරලා අපි ඒ පැණි ටික ගන්න එක තමයි අපේ නියම මීමැසි පාලනය වෙන්නේ. අද අපි මේ වගේ මීමැසි පාලනයක් තියෙන හොඳ වැදගත්කම අපි බලමු ඉස්සරහට මේ වීඩියෝ එකේ. දැන් මේක අපි දැන් කරේ දැන් මේකේ පැණි ගන්න ආවට පැණි මේ පාර පැණි අස්සන්නක් නැහනේ. ඔව්. දැන් මේ අවුරුද්ද සාමාන්‍යයෙන් 2025 කියලා කියන්නේ මේ යුනිවර්සිටි වලට මල් පරිසරයේ හැසිරුණේ වෙනස් විදියකට. ඒ කියන්නේ දැන් ඉස්සර සාමාන්‍යයෙන් අපිට දැන් මේ පැත්තේ මේනකොට ඔය ගස්වල පළතුරු රඹ රඹුටන් වගේ තියෙන මල් පිපුණාට පස්සේ තමයි හුඟක් කලාවට රබර් වල දළු දාන කාලේ වෙන්නේ. ඔව්. ඉතින් රබර් මල් පිපෙන්නේ. ඔව්. දැන් මේ පාර වෙලා තිබුණේ රබර් දළු තේරම මේ වෙලාව පිපිලා තේරම ඔක්කොම වුණාට පස්සේ රබර් දළු හැදිලා තේරම ඇදලා ඒවා පොළ මේරුවට පස්සේ තමයි රඹුටන් වල අඹ වල මල් පිපෙන්න ගත්තේ.
එතකොට දැන් සාමාන්‍යයෙන් අපේ දැන් හුඟක් වෙලාවට කට්ටි බෙදීම සිද්ධ වෙන අරින්නේ අපි කට්ටි බෙදන්නේ අරිනවා නම් හරි එක මොන හරි දෙයක් කරලා බෙදලා යන්න හදනවා නම් යන්න අරනවා නම් යන්නේ සාමාන්‍යයෙන් අඹ මල් රඹුටන් මල් වල තියෙන පළතුරු වල තියෙන රඹුට මේ මල් වලින් වර්ධ කාලේ හැදිලා ඊට පස්සේ කට්ටි බෙදලා පිටේලා යනවා. පිටේලා ගියාට පස්සේ ඊළඟට තමයි මේ රබර් මල් වල දළුව වලින් තමයි ඊට පස්සේ පැණි ස්ටොක් එක හදාගන්නේ. ඒක තමයි අපි සාමාන්‍යයෙන් ගන්නෙ. ඒ වුණාට දැන් මේ පාර අවුරුද්ද සිද්ධ වුණේ ඔක්කොම රබර් ටික මල් සේරම ඔක්කොම පිපිලා සේරම හැදිලා ඉවරනාට පස්සේ අඹ රඹුටන් වල මල් හැම එකම පළතුරු වල මල් පිපෙන්න ගත්තේ ඒක හින්දා. දැන් ඒක හින්දා තමයි අපි දැන් මේකේ පැණියස්සන්න ගන්න බැලුවට පැණියස්සන්න නැති හින්දා තමයි දැන් අපි කල්පනා කරන්නේ මේකේ පිරිමැස්සොත් ඉන්නවා රජින කෝසත් තියෙනවා. ඒක හින්දා කට්ටි බෙදුවා. දැන් කට්ටි බෙදනකොට හුඟක් වෙලාවට කරන්න ඕනේ මව්ගනා වාසයෙන් දැන් අපි සාමාන්‍යයෙන් කට්ටි බෙදනවා කියලා කියන්නේ එකක් වද හතරක් අරගෙන තවත් පෙට්ටියකට දාලා කොහේ හරි ගිහින් තියන්නේ වෙන් කරන එකනේ. එවාට වර්ධක කාලයකදී කට්ටි බෙදලා හදා ගන්නවා කියලා කියන්නේ එතකොට අපි යන්නේ රජන කෝසෙකුත් එක්ක දෙන්නේ. ඒ දීලා තමයි දැන් තියෙන්නේ. දැන් දීලා තියෙන එකෙන් මේක කරලා තියෙන විදියට හරි ගස්සලා ඒකෙන් වදරාමු හතරක් විතර අරගෙන ඉවර වෙලා. දැන් මේ මෙතන තියලා තියෙන්නේ දැන් මව්ගනා වාසයේ තිබ්බේ මෙතන. මව්ගනා වාසයේ මෙතන තියලා මව්ගනා වාසයෙන් හතරක් අරගෙන අමතර පෙට්ටියකට වෙනම අරගෙන ඉවර වෙලා මව්ගනා වාසයේ පොඩ්ඩක් එහාට වෙන් කරලා තියලා වෙන් කරලා තියලා ඉවරලා බෙදපු කට්ටි බෙදපු රාමසයි හතරත් එක්කම ගත්ත ගනා වාසයේ සුපුරුදු තැනෙන් තියලා තියෙන්නේ. දැන් තියලේ වල තමයි දැන් කට්ටි බෙදලා හරි ගස්සලා තියෙන්නේ. දැන් ඒවට දැන් මේ දෙකෙන් මව්ගනා වාසය දැන් අයින් කරන්න ඕනේ. අයින් කරන්න ඉස්සෙල්ලා මේකට මේ මැස්සන්ට අපි ගන්න මැස්ස ප්‍රමාණය සාමාන්‍යයෙන් දුම් විසිරණයක් පාවිච්චි කළාම මොනවා කරනවද මැස්ස ප්‍රමාණය අඩු වෙනවා. එතකොට අපි දුම් විසිරණ දාමොත් එහෙම රජින සමහරලාවට අපි බෙදන එකේම හිටින්න පුළුවන් මැසින් කවුරු නොදන්න කෙනෙක් කරොත් එහෙම රජින හොයලා බලලා හරියට කරේ නැත්නම් රජින සමහරලාවට මේ අපි බෙදපු ගණන් වාසනට එන්න ඉඩ තියෙනවා. ඒ හින්දා ඒක පොඩ්ඩක් බලලා ඉවර වෙලා කට්ටිය බෙදලා ඉවරලා බෙදුන්නේ තේරම හරි ගස්සලා මේකට වද හතර දාලා මේකේ බෙදුම් ඩාල්ලකුත් බෙදුම් ඩාල්ලෙන් හරි ගස්සලා තේරම කරලා ඉවරලා අරකට බෙදපු එකත් තියලා වල ඒකත් හරි ගස්සලා වල තියලා ටිකක් වෙලා තියන්න අරනවා මව් ගණා වාසෙන් කොහොමද පැණි හොයන්න මැස්ස යනවානේ. ඔව්. මේ දැන් අරකෙන් යන කොටසට යන්න අරනවා ටිකක්. ටිකක් යන්න ඇරියට පස්සේ ඒ යන අය තේරම ගිහිල්ලා එන්නේ අපි බෙදපු ගණා වාසෙට. දැන් බෙදපු ගණා වාසෙට තමයි මේ තේරම මැස්සු ටික එන්නේ. එතකොට මේකේ තියෙන මැසි ගාණයයි අර මව් ගණා වාසයේ තියෙන මැසි ගාණයයි දෙක බැලන්ස් වෙනවා. එතකොට මේකට දාපු වද හතරටත් තිරෙන්න මැස්සෝ ඉන්නවා. අතර අපි එතනින් ගත්ත ඉතුරු වද හතරට මැස්සෝ ඉන්නවා. එතකොට ඒ දෙකේ අඩු වෙන තියා ගන්නවා. දැන් එහෙම තියලා ඉවර වෙලා ඉතින් සාමාන්‍යයෙන් පැයකමාරක් විතර වගේ පිට වෙන්න හදලා ටිකක් තියෙන්න අරලා ඉවර වෙලා අපි බෙදපු ගණා වාසේ මෙතනට ගෙනල්ලා මෙතනින් තියලා මව් ගණා වාසේ මීටර් 50කට වඩා ඈතකට අපි ගිහින් තියනවා. ඒක තමයි දැන් මෙතන කරලා තියෙන්නේ. දැන් ඒක කරලා තියෙන හින්දා තමයි දැන් ටිකක් කරලා බලන් ඉන්නේ මැස්සෝ ටික දැන් අරකින් පිට වෙන මැස්සෝයි මේකෙන් ඉස්සෙල්ලා මව් ගණා වාසයෙන් ඉස්සෙල්ලා පිට වෙලා ගිහලා පැණි හොයාගෙන ගියා මැස්සෝයි තේරෙම ඉන්නේ පුරුද්දට අපි බෙදපු ගණා වාසේ. දැන් ඔය ඔක්කොම යන තේරෙන්නේ මෙතනට. ඔය එන්නේ මෙතනට. අතනින් මව් ගණා වාසයෙන් දැන් මෙතනින් දැන් පිට වුණත් ඒ පිට වෙන අය මල් පැණි හොයාගෙන තේරෙම එනකොට මව් ගණා වාසය මෙතන නැහැ. ඔව්. එතකොට මව් ගණා වාසය මෙතන නැතුණාම ඒ තියෙන මැස්සු ටික පුරුදු තැනට අර ගිය මැස්සු ටික එන්නේ මේකට පැණි අරගෙන. ඔව්. ඒතර ආහාර මේකේ ආහාර ප්‍රමාණයත් එතන බැලන්ස් වෙනවා. ඔව්. අරකේ තියෙන ප්‍රමාණයත් බැලන්ස් වෙනවා. එතකොට ඒකේ තියෙන ආහාර ස්ටොක් එක තියෙන හින්දා. ඔව්. ඒ ටික හරි ගසලා තමයි මේ තියෙන වෙදීම හුඟක් වෙලාවට මේ මැස්ස ජනපදයක් හුඟක් වෙලාවට කට්ටි බෙදනවා නම් හොඳම දේ තමයි වර්ධ කාලේ අල්ල බෙදන එක. ඒ කිට්ටු කරලා බෙදන එක හොඳයි. ඒ වගේම තමයි වර්ධ කාලේ අපි සාමාන්‍ය මීමැසි පෙට්ටියක් කඩලා මීමැසි පෙට්ටිය ගත කරනවා නම් කොහේ හරි රුකුලකින් අරගෙන ඒකත් හොඳම දේ තමයි වර්ධ කාලේ කිට්ටු කරලා කරන එක. දැන් හුඟක් අය කරන්නේ අහුවෙච්ච වෙලාවට කට් බෙදනවා මේ කලේ රුකුලේ තියෙන ඒවා සේරම ටික හරි ගස්සන ඉවරලා පෙට්ටියකට දානවා. දැම්මට පස්සේ අහිනි කාලේට අහු වෙනවා. අහිනි කාලේට අහු වුණාට පස්සේ ආහාර නැතුණා මැස්ස යනවා. ඒකට වළක්ව ගන්න හොඳම දේ තමයි කට්ටි බෙදන එක හරි එහෙම නැත්නම් රුකුලකින් පෙට්ටියකට දානකොට හරි වර්ධ කාලේ කිට්ටු කරලා තිබ්බහම
ඒන මේ ජනවාසයෙන් අපිට පැණි දෙන්නවත් ආහාර දෙන්නවත් අවස්ථාවක් තියෙන්නේ නැහැ. මැස්සෝ ඒක පිළිවෙලකට හරි ගස්ස ගන්නවා. දැන් ඒ හින්දා තමයි දැන් හුඟක් වෙලාවට හැමෝටම කියන්නේ හුඟක් වෙලා ජනවාස මේ බෙදනකොට හුඟක් වෙලාවට අපි සුකුලකට දානකොට හරි මොනදී හරි කරනවා නම් වර්ධ කාලේ කිට්ටු කරනවා. දැන් මේකේ හොඳට පේනවා දැන් මැස්සෝ ඔක්කොම එන්නේ මේකට. ඒකට එන්නේ මේකට යන්නේ මේකට එන්නේ නැහැ. මේකෙන් පිට වෙනවා මේකට එනවා. ඔව්. ඒකින්ද දැන් සේරම හරි ගසලා තියෙනවා. දැන් අපි මව් ගන්න ආවාසේ දැන් අරන් යන්න ඕනේ දැනකට යනවා ඊට 50කට අඩි ඈතනේ. ඒකයි මීමැසි පාලනය කියලා කියන්නේ හුඟක් වෙලාවට ඔය මේ ඔය සමාජයේ තිබුණා මම හොයලා කරගෙන Facebook වල නම් හුඟක් වෙලාවට අපි ගන්න අය හුඟක් වෙලාවට කතා කරනවා මේ මීමැසි පාලනයේ තියෙන සාමාන්‍යයෙන් අපි දැනගත යුතු දේවල් ගොඩක් කීපයක් තියෙනවානේ. එකක් මීමැසි පෙට්ටියකට වෙන සිද්ධ වෙන දෙයක් තමයි ඉටිසලම් බහන්නේ. ඊළඟට ඉටිසලම් බය වෙනවා. ඊළඟට හානිය තමයි එක්ක වෙනම දෙබරුගෙන් වගේ තියෙන සත්තුන්ගෙන් එන හානිය. එතකොට ඊළඟට තියෙන එකක් තමයි කණමැස්සගේ ආක්‍රමණය. දැන් මලාටම ජනවාසය හදාගෙන ඉන්නේ ඒකට රින්ගල කොහේ හරි දැනගී රින්ගල වල මොකද ජනවාසය හදාගන්න. එහෙමත් කරන වෙලාවට එතකොට වෛරස් එක ආවහම සැකුට් වෛරස් එක තියෙනවානේ. වෛරස් එක හැදුනත් වෛරස් එකත් මීමැසි පෙට්ටියක් කරන කෙනෙකුට තියෙන්න ඕනේ. අද සමාජවාදී වල හුඟක් වෙලාවට කරන්නේ ඔය ඒ හැම දෙයකටම පිළියම් අරක එක කෙනා එක එක විදිහට අර මෙහෙම කරනවා හා මෙහෙම කරන්න කියලා කිව්වට ඒවා හරියට කරෙන්නේ නැහැ. ඕකේ ඒක සාමාන්‍ය හරියට කරෙන්නේ සමාජ මාධ්‍ය වල නෙමෙයි. සැබෑ මීමැසි පාලනය කියලා කියන පිටින් කරන තමන්ගේ වෘත්තියක් විදිහට කරගෙන තමන් සමාජ මාධ්‍ය වල නැතුව කරන අය කියලා කරන්නේ සැබෑ ශ්‍රී ලාංකික මීමැසි පාලනලෝගේ ළඟ තමයි මේ හරි මීමැසි පාලනය තියෙන්නේ. අනිත් අය ළඟ තියෙන්නේ ওই තාක්ෂණය ඉල්ලනවා තාක්ෂණය ගැන කතා කරාට තාක්ෂණය තියෙන්නේ සැබෑ මීමැසි පාලනවල. වෘත්තියක දෙයක් තියෙන දේවල් නම් මොකක් අය කියනවානේ වෘත්තියක තියෙන දේවල් කවදාවත් බෙදා දෙන්න ඕනේ. බෙදා දෙන්න ඕනේ අපි දන්න දැනුම හරි අපේ අත්දැකීම් හරි බෙදලා දෙන්න ඕනේ. මේ ඒ වැඩේ කරන කෙනාට මිස නිකන් කෙනෙකුට දීලා වැඩක් නැහැ. ඒකේ හින්දා හැමෝටම බොරුවට දන්නවා අපි දන්නවා මේවයි මේකට කරන්න ඕනේ මේ විදිය මේකටයි කියන එකට වඩා හොඳම දේ තමයි දන්න කරන කෙනෙකුට අත දෙන හැටියට වැඩේ කියලා දෙන්නේ. බොරුවට නිකන් කිව් ආවල් තැනට ගෙන අපි දන්නවා කියලා පෙන්නන එක නෙමෙයි. මීමැසි පාලනේ මොන වෘත්තියටවත් හරියන්නේ නැහැ. ඉතින් ඒක හින්දා මීමැසි පාලනේ හුඟක් වෙලාවට තියෙනවා සමාජගත එකක් තියෙනවා. ඔය සමාජ මාධ්‍ය වල තියෙන තව එකක් තමයි මේ Facebook එකනේ. මීමැසි පාලනය කරන මිනිස්සුන්ගේ ගෙවල් වලට යාළුකම් තියාගෙන යනවා. හොඳට කරන දේවල් ටික සේරම බලාගෙන කරගෙන යා කරන දේවල් අහගෙන සීරම කරගෙන ගිහිල්ලා ඉවර වෙලා අනිත් එක ඊට පස්සේ අර දේ කහගත්ත මිනිස්සයාට පොකා පෙන්නන එක තමයි හුඟක් වෙලාවට කරන්නේ. මොකද එයා ඊට පස්සේ එයාට කරන්න කියපු දේවල් තමයි එයාගේ දෙයක් විදියට තමයි මිනිස්සුන්ට කියන්නේ. Facebook වල සිද්ධ වෙන්නේ ඒක. මම ඒකේ තමයි දැන් Facebook වල වැඩි දැන් හුඟක් වෙලාවට කතා කරනවට වැඩිය මම මීමැසි පාලනය කරන අපේ ඉන්න ලංකාවේ ඉන්න ශ්‍රී ලාංකික මීමැසි පාලනය කියන අයත් එක්ක එක්කහුව වෙලා වෙනම ගමනක් යන්නේ ඒක හින්දා. දැන් ඒක හින්දා මීමැසි පාලනයට යරවලා හොඳ දේ දන්නවා නම් මීමැසි පාලනය කරන්න ඕනේ. Facebook වල දැන් තියාගෙන හරිය මේ කතා කරනවට වැඩිය මේ දන්න කෙනෙකුට හරියට දේ කියලා දීලා හරියට දේ කරන එක. මොකද මම අත්දැකීමම දන්නවා. මොකද මම එක්තරා දෙයක් සාමාන්‍ය මම හුඟක් වෙලාවට මීමැසි පෙට්ටිත් එක්ක හුඟක් වෙලාවට අත්දැකීම් මේ මගේ තියෙන අත්දැකීම් තියෙන ඒවත් එක්ක එක්කවලා මම පොඩි පරීක්ෂණ රිසර්ච් වැඩ කරනවා. ඒ කරන ඒවා ගන්න තාක්ෂණය අර හැමෝටම අහවල් දේ කරා කියන එකට වඩා කියනකට වැඩිය හොඳයි. දැන් සමාජලා ඉන්නවා මෙහෙට ආවම ඇවිල්ලා කතා බහ කරලා අරක කරමු මේක කරමු කියලා දීක කියලා දුන්නාම ඒක එයා කරලා ඉවර වෙලා එයා දානවා එයාගේ විදියට. ඒ වගේ අධ්‍යක්ෂ සිද්ධ වෙච්ච දේවල් ගොඩක් තියෙනවා. මොකද දැන් ඔය සැක්කුට් වෛරසය හැදුනත් සැක්කුට් වෛරසයට හැදුනා මිනිස්සු කියන්නේ මේ Facebook වල කතා කරන්නේ මේ පස්වංගුව තම්බලා දෙන. ඒ වගේ පස්වංගුව රැම්බුවා දෙනවාට පස්වංගුව කරන්නේ මොකද සැක්කුට් වෛරසයට අනිවාර්යෙන් දිය යුත්තේ මොනවද කියන එකත් කවුරුත් හරියට දන්නේ නැහැ කියන්නේ. ඒක කියන්නේ නැත්තේ හරි කෙනාට හරි දේ කරන්න කියලා දෙන්න ඕනේ. මම ඔය මේ අද මේ කට්ටි බෙදනවත් එක්ක මම වීඩියෝ එකට මේ ටික කතා කරේ දැන් සාමාන්‍යයෙන් කතා කරන්නත් ඕන දේවල් තියෙනවා විවේචනයට අයර කිය දේවල් තියෙනත් එපේ. පොඩ්ඩක් අර කතා කරන ගමන් මම මේ වීඩියෝ එක ගත්තේ මොනවා හින්දාද මේ
ඔව් දැම්මහම විවේචනයටත් මිනිසුන්ට ඉඩ තියෙන්න බෑ. ඉඩ තියෙන්නේ ඒක. ඒකෙන්ද විවේචනයට පොඩ්ඩක් ඉඩ තියලා ඔව්. හරි දේ හරි විදිහට කරන්න පුළුවන් කෙනෙකුට හරි දේ තෝරගෙන හරියට වෘත්තියක් විදිහට කරන්න පුළුවන් විදියක් හැදෙන්න තමයි මම මේ වීඩියෝ එක කරන්නේ. මේක හැමෝටම කරන්නත් බෑනේ. මේ ශාස්ත්‍රයේ මේ ජොබ් එක මේ කරන්නේ අපි හදන සතුත් එක්ක වෙන සතු జాති හැදුවට අපි මේවා වෙන සතු జాති හැදුවට ඔය බල්ල පූසු අනම් මනම් වල දින මොන හැදුවට කුකුළු කුටෝල් හැදුවට ඔව්. මේකේ තියෙන වෙනම ශාස්ත්‍රයක්. ඒක තමයි. ඒක මේ ශාස්ත්‍රයේ හරියට දන්නේ නැතුව මේ ශාස්ත්‍රයට අත ගහන්න බෑ. බෑ. මොකද ඒක මේ ශාස්ත්‍රය කියන්නේ හරි හුඟක් වෙනස් ශාස්ත්‍රයක්. ඔව්.